කොහොමද ඔයාලට ප්‍රශ්න ගොඩකදී ඉන්නේ? කරන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි තැනකද ඉන්නේ? සමහරක් වෙලාවට මෙහෙම හිතනවා ඇති අපෝ මේ කර්මකාර ජීවිතේ නම් මට දැන් තිත්ත වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මේ පෞකාර ජීවිතේ දැන් නම් මට හොඳටම මහන්සි. එහෙමත් නැත්නම් මට මේ ජීවිතෙන් යන්න තියෙනවා නම් කියලා හිතන තැනක ඔයා ඇති. අන්න එහෙම ඔයාට මේ කතා කරන්නේ. අපි කවුරුත් අහලා තියෙනවා පටාචාරාවන් ගැන. පටාචාරාවට තමන්ගේ ස්වාමියා අහිමි වෙනවා. ඊට පහුවෙන්ද උදේ වෙනකොට තමන්ගේ දරුවෝ දෙන්න නැති වෙනවා. ඒක කමක් නෑ අම්මා තාත්තා සහෝදරයා හරින්දී කියලා ගෙදර යනකොට මොකද වෙන්නේ? ඒ ආලවත් සෑයවල වල දැවෙනවා. දුමක් විතරයි දකින්නේ. කොහොම හිතෙන්නේ නැද්ද? පටාචාරාවන් කොහොම දරාගන්නේ නැද්ද? හැබැයි ඇයට ඇඟේ තියෙන වස්ත්‍රයේ තියෙනවද කියලා හිතා ගන්නවත් බැරි තරමට ඇය සිහි කල්පනාව නැති වෙලා යනවා. හැබැයි දාන මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඇයට හැමදේම නැති වුණා. හැබැයි හැමදේම නැති වුණේ හොඳකට. මොකද ඒ දේවල් තිබ්බනම් ඒ දේවල් නැති නොවුණා නම් පටාචාරාවන් අදටත් අපි අතරේ තාමත් සංසාරේ. සමහරක් වෙලාවට අපිට දේවල් නැති වෙනවා. ඒ නැති වෙන්නේ අපේ හොඳට වෙන්නේ නැති. ඊට වඩා හොඳ දෙයක් හම්බ වෙන්නේ නැති. එහෙමත් නැත්නම් අපි අටලෝ දහමට හොරු වෙච්ච පිරිසක්. දුක කියන එක අපි ළඟ හැමදාම තියෙන්නේ. සතුට කියන එකත් අපි ගාව හැමදාම තියෙන්නේ නැහැ. ප්‍රශ්න කියන එකත් හැමදාම අපි ගාව තියෙන්නේ නැහැ. ඒක නිසා කිසිම දෙයක් ස්ථිර මට්ටමක නැහැ. හැමදේම වෙනස් වෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. එක්තරා අවස්ථාවක මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකම ගඟට දෙපාරක් බහින්න මිනිස්සෙක් ජීවත් වෙන්නේ නැහැ කියලා. හේතුව එකම ගඟකට කොහොමද අපි දෙපාරක් බහින්නේ? ඒ එකම ගඟේ වතුර පහරට අපිට දෙපාරක් බහින්න බෑ. මොකද අපි බහිනවත් සමගම ඒ ජල පහර ගලාගෙන ගිහින් ඉවරයි. ඒ වගේම තමයි මේක අහන්න ආපු ඔයා නෙමෙයි දැන් ඉන්නේ. ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. අහන්න ලෑස්ති වුණ ඔයාට වැඩිය දැන් ඔයා තප්පර ගානකින් වයසකට ගිහිල්ලා. එහෙම අනිත්‍ය වූ ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒක නිසා උඩ තියෙන ප්‍රශ්න තිබුණාවේ. අපි මැරෙනවා කියලා දන්නවා. හැබැයි මේ ඉක්ම කාලේ අටලෝ දහමට හුරු වෙලා අපේ සංසාර ගමන කෙලවර කරගන්නට පින් කුසල් වඩා ගන්නට මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාමත් ජීවමානව පවතිනවා. ඒක නිසා ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන්න. ගිහියන්ට පන්සිල් දීලා තියෙනවා. ඔබ පන්සිල් ආරක්ෂා කරන්න. ඔබේ ජීවිතය සාර්ථක වේවි. අද සාර්ථක නොවෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කියන්න පුළුවන් අනේ මෙහෙණින්හස අපි කොච්චර හොඳට හිටියත් වරදින්නේ අපිටමයි. නැහැ අපිට හරියනවා. මොකද මේ ගෙවන්නේ අපි අකුසලයක්. හැබැයි නැවත අකුසල රැස් කරගන්නේ නැති නිසා අපිට ලැබෙන තැන අකුසලයක් විපාකයක් නොවේවි. ඒක නිසා හොඳ අවධානයෙන් කල්පනාවෙන් අපි මේ සංසාරයෙන් නිකඩ වෙන්න ඕනේ. අපි වටේටම තියෙන්නේ සංසාර චක්‍රය යන්නේ හේතු සාධක විතරයි. නමුත් එතනින් නතර වෙන්න නම් අපි වේග වඩන්න ඕන. ඒක නිසා මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලස්සන දර්ශනයක් දීලා තියෙනවා. ඒ දර්ශනයට ගමන් කරමු. ජීවිතය හදාගමු. සංසාර ගමන කෙටි කරගමු.